අහෝ වන්දනීය වූ දේව ගැලවුම්කාරයන්න් වන ජේසු ක්‍රිස්තුනි, සත්තකින්ම අපේ මහ පව් නිසා ඔබ වහන්සේ එදා කල්වාරී කුරුසගසෙහි දිරිපිදූසේක. අහෝ ක්‍රිස්තුස් ගැලවුම්කාරයන්න්ගේ වන්දනීය වූ කුරුසේනි, ජේසුතුමන්ගේ ශ්‍රී කුරුසේනි, ශුද්ධ වූ කුරුසේනි, අපගේ සිතුවිලි සිහිපත් කළ මැනව. ආ ස්වාමින් වහන්සේගේ ශුද්ධ වූ කුරුසේනි, සකල විධ අන්තරාවලින්ද දුක් කරදර වලින්ද අප මුදාගත මැනව. ආ ජේසු ගැලවුම්කාරයාණන්ගේ ශුද්ධ වූ කුරුසේනි, සතුරාගෙන් අප ආරක්ෂා කළ මැනව. ආ අපගේ ස්වාමින් වහන්සේගේ ශ්‍රී කුරුසේනි, අකල් මරණයෙන් අප ගලවා සදා ජීවනය අපට දානය කළ මැනව. ආ කුරුසේනි, ඇනගසනු ලැබුවා වූ නාසරෙත්ගේ ජේසුතුමනි, සදාකල් අපට අනුකම්පා කළ මැනව. ජේසුස් ක්‍රිස්තුස් තුමනි, ඔබ වහන්සේගේ මහිමයෙන්ද දුක් ප්‍රාප්තියෙන්ද උත්ථානයෙන්ද දෙවි කෙනෙකුටම හිමි වූ අහස් නැගීමෙන්ද අපව ස්වර්ගයට පමුණුවනු පිණිස සත්තකින්ම එදා ගවලනෙහි ඉපිදී මහා සිකුරාදා දින කල්වාරි කදුමුදුනෙහි කුරුසේ ඇන ගැසීමෙන් පසු උකුත් වී නිකදේමුස් සහ ජෝෂප් යන භක්තිකයන් විසින් කුරුසෙන් බාන ලදුව තැන්පත් කරනු ලැබූසේක. සත්තකින්ම ඔබ වහන්සේ ඉපදී 13 වන දිනදී රජතුන් කට්ටුව විසින් රත්තරන් තුවරලා සහ සුවඳ ලාටු යන පඬුරු පුදන ලදී. සත්තකින්ම ඔබ වහන්සේ ස්වර්ගාරෝහණය වූසේක. ජේසු ක්‍රිස්තුතුමන්ගේ මහිමයෙන් අප සතුරන්ගේ හිරිහැර කරදර හා වංචාවලින් දැනුත් සදා කල්හි අප ආරක්ෂා කළ මැනව. ආ ජේසු ක්‍රිස්තුනි, අපට කරුණා කළ මැනව. ශුද්ධ වූ මරියනි, ශුද්ධ වූ ජුසේතුමනි, අප නිසා යාඥා කළ මැනව. අහෝ ජේසු ක්‍රිස්තුනි, සත්තකින්ම ඔබ වහන්සේගේ දුක්ගා විනා මගින් මේ පාපිෂ්ඨ ලෝකයෙන් ඔබ වහන්සේගේ ආත්මය වෙනුසේක. එසේම මරණ මොහොතේදී අපට උදව්ව මැනව. මරණ වේදනාව කිසිදු පැකිලීමක් නැතිව ඉවසීමෙන් විඳදරා ගැනීමට අපට ශක්තිය දුන මැනව. ඔබ වහන්සේගේ ශුද්ධ වූ දුක් ප්‍රාප්තිය මගින් දැනුත් නිතිපතත් සියලු අන්තරාවලින් අපවද මුදාළුව මැනව. ආමේන්.